පටන් මේ මොහොත දක්වා දැන හෝ නොදැන මාති සිදුනා වූ සිරු පාපේ ශාපේ ස්වාමීනි කමා කර දෙනු මැනවි. අප සිරු දුකෙන් මුදවා ගන්න මැනවි ස්වාමීනි. ඔබ වහන්සේලාගේ සිරු ආශිර්වාදයන් අප මත නිදහස් කර මැනවි ස්වාමීනි කියලා ඔබ ඉල්ලන්න. ඔබට අනුකම්පා කළා තමයි මේ ඇවිත් ඉන්නේ. මිනිසා විඳින දුක වේදනාව දැකලා තමයි මේ ඇවිත් ඉන්නේ. ඔබලා කරන්නේ ඔබලා යන්න යන පාපේ දැක්කා. ඔබලා මහා පාපයකට යනවා. ඉතින් පාපයට ගියාට පස්සේ තව ටික කාලෙකින් මුළු ලෝකෙම සෝදා හරින්න මුළු ලෝකෙම පිරිසුදු කරන්න යනවා. විශ්වයේ විසින් මුළු ලෝකෙම පිරිසුදු කරන්න යනවා. ඉතින් එතනදී පින්වන්තයෝ ටික ඉතුරු වෙයි. තමන්ගේ පින පාදගත් අය ඉතුරු වෙයි. ඉතුරු අය සියදිලා යාවි. එහෙම වෙන්න එපා. මගේ ප්‍රාර්ථනාව තමයි හැමෝම මේ සියලු සත්‍යයම මේ පොළොව මත පය ගහලා ඉන්න සියලුම සත්‍යය මේ බුදුගේ ධර්මයේ ඒ නැත්තම් අදහනේ දෙවිවරුන් පෙන්නලා තියෙන මාර්ගයන් තුල ගිහිල්ලා තමන්ගේ පව් කමා කරගෙන පින් රැස් කරගෙන ඔබ කරන නරක වැඩ ඔබ කරන වැරදි වැඩ මේ ධර්මයට පටහැනි දේවල් ඔබ නොකර අර කිසිම සත්‍යයක් කිසිදු හිංසාවක් පීඩාවක් වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂ්‍යාවක් නොකර ඔබ ජීවත් වෙලා හිටියොත් එහෙම වෙන්න ලැබෙන එක තමයි මම ප්‍රාර්ථනා කරන ඔබගේ ඉසිරු වැරදි ඉවත් වෙලා බොදු දරුවෝ හදවත පිරිසිදු දරුවෝ තව කෙනෙක්ගේ දුක හඳුනන දරුවෝ බවට පත් වෙන පිරිසක් බිහි කරන්න තමයි මේ විදිහට මනුස්සකය දරාගෙන ඇවිත් ඉන්නේ. ඉතින් ඔබ හිතනවාදී දැන් අද මාපුවායත් ඇති මේ පොඩි එකක් මොනවද දන්නේ අර මේ කියලා එහෙමත් හිතනවා ඇති. ඔබ එහෙම හිතනවා මිනිසා එහෙම තමයි හිතන්නේ. එහෙම හිතන්න ඕනේ. හැබැයි ඔබ හිතන විදිහ කෙනෙක් නොවේ මෙතනින්. මෙතන පොඩි මනුස්සකය දරාගෙන හිටියට වයසින් අඩුයි. ඔබලා සිතනවා වඩා ඔබ සිතා ගන්නවත් නොහැකි විදිහ කෙනෙක් තමයි මෙතනින්. ඉතින් ඔබට ඇවිල්ලා ඔබට අවශ්‍ය දේ ඉල්ලන්න ඔබට අවශ්‍ය දේ දෙනවා. ඔබගේ පව් ටික ඉස්සල්ලා ඔබ කමා කරගන්න ඉල්ලන්න. එවිට ඔබට දෙනවා නිදහස්කම. ඔබට සුවය දෙනවා. ඔබගේ ආර්ථික අපහසුතාවයේ ඉවත් කළ ඔබට ජීවත් වෙන්න අවශ්‍ය දේ සලසලා දෙනවා. ඔබගේ බලාපොරොත්තු සඵල කරලා දෙනවා. හැම දෙයක්ම ඔබට ජයෙන් ජය දෙනවා. ඔබට සතුටෙන් සමාදානයෙන් ජීවත් වෙන්න දවස් උදා කරලා දෙනවා. ඉතින් ඔබ කරන වැරදි ඔබ නවත්තන්න උත්සාහ කරනවා. ඔබ මිනිසාටින් වෙනවා වැරදි. ඒ වෙන වැරදි වල ඔබ හැම වෙලාවකම සමාව ගන්න ඕනේ. මේ වැරදි නිතර ඔබ කරන්නේ නැති වාගේ මිදෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒ කරන වැරදි ඔබ නවත්ත ගන්න උත්සාහ කරන්න ඕනේ. ඔබ මොකද මනුස්ස ආත්මයක් එහෙම නැත්නම් මිනිසෙක් වෙන්න මොනතරම් පික් කරන්න ඕනද? ඔබ මිනිසත් බව ලබන්න ඔබ මහා කුසලයක් කරලා තියෙනවා. ඒ කුසලය කරලා ඔබ මනුස්ස ආත්මයෙන් ලබලා දැන් ඉන්නේ. එහෙනම් ඔබට තව පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඔබට පොඩි දෙයක් ඔබ හිතන්නේ නැති මිනිස්සෙක් කියලා මේ ඉපදලා තියෙන්නේ මේකේ තියෙන දේවල් කාලා බීලා බැනලා සතුටින් ජීවත් වෙලා මැරලා යන්න. එහෙම නෙවෙයි. ඔබට ලොකු කාරණයකට තමයි ඔබ මේ මනුස්ස ලෝකෙට එවලා තියෙන්නේ. ඔබ හිතුවේ නැතිවට ඔබගේ මොලේ තිබුණා ඔබ කල්පනා කරේ නැහැ කවදාවත් ඔකි. ඔබ කල්පනා කරේ වෙන දේවල් වලට වැරදි දේවල් වලට. ඔබ මිනිසක් බව ලබලා ඇයි මේ මනුස්ස ලෝකෙට ආවේ කියලා ඔබ කොයි මොහොතකවත් ඔබ හිතුවේ නැත. එහෙනම් ඔබට හිතන්න කාලයයි. ඔබලා මිනිස්සු මනසින් උසස් මේ ලෝක ධාතුවේ ජීවත් වෙනා වූ සත්‍යයන් අතරින් උසස්ම සත්‍යය මිනිසා. එහෙනම් ඔහුට පුළුවන් ඕන දෙයක් සිතලා කරන්න මේ මොලෙන් කල්පනා කරලා ඕන දෙයක් කරන්න පුළුවන්. මේ ලෝකයේ දිනෙන් දින ගොඩ නැගෙනවා මිනිසාටින්. හැබැයි දැන් වෙලා තියෙන්නේ මේ මොලෙන් වැරදි පැත්තට යොමු කරලා මේ ධර්මද්වීපේ බුදු වැඩ ඉන්න දේශයේ මේක ලේවිලක් බවට පත් කරලා එක එක තැන් වල අපරාධ නේද? සත්තු ගානට දාලා මිනි මරනවා. බෙලි කපලා අතපය කපලා මිනි තියලා නේද? ඒ විතරක් නෙවෙයි මත්‍රකුසා මෙතන මේ ධර්මයේ පාතින මේ බුද්ධ දේශේ එක රටවල් වලින් නේද? විශ්ව මන්ත්‍රය ගෙනලා මේකේ ඉන්න මේ පින්වන්ත පිරිස පාපයට ඇදගෙන යන්න මාර්ගයන් විවර කරලා. ඉතින් මේවා නැති වෙන්න ඕනේ. ඔබ ජීවත් වෙන්නේ බුදුමාකාර පිම්බිමක. මේ පිම්බිම තරම් මේ ලෝක ධාතුවේ ආයි පිම්බිමක් නැහැ. මේ කරදී වලල්ලේ වට මේ පුංචි පිම්බිම තරම් වටිනා පිම්බිමක් මේ ලෝක ධාතුවේ නෑ ආයි. එහෙනම් ඔබලා ඒකේ ඉන්න දෙපයින් හිටගෙන ඔබට පුළුවන් ඔබ පින්වන්ත දරුවෝ බවට පත් වෙන්න. පින්වන්ත පිරිසක් ගුණයෙන් පිරුණු
නේද? ගුණෙන් පිරුණු පිනෙන් පිරුණු පින්වන්ත දරුවෝ බවට පත් වෙන්න ඔබට පුළුවන්. මම හිතන්නේ ඔබ මිනිසත්කම ලබලා මේ මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නේ යම් කිසි කාරණයකට. ඔබට ගිය භවයේ මනුෂ්‍යාත්මයක් ලබලා හිටියා. ලබලා ඔබ එතරදී ඔබට මදි වුණා මේ නිවන කරා යන්න. එහෙම නැත්නම් ස්වර්ගය කරා යන්න. මේකෙන් ගැලවෙන්න. මේ දුකෙන් නිදහස් වෙන්න ඔබට පින් මදි වුණා. ඉතින් නැවත ඔබ ඉතුරු පින් ටික කරගෙන එන්න ඕන කියලා තමයි නැවත ඔබට මනුෂ්‍යාත්මයක් දීලා නැවත මේ මනුස්ස ලෝකෙට එවලා තියෙන්නේ. එහෙනම් ඔබට තියෙන්නේ පොඩි විනායි. පොඩි දෙයයි කරන් තියෙන්නේ. ඔබගේ සිත මේ ධර්මයට යොමු කරලා එහෙම නැත්නම් ඔබ අදහන දිව්‍යන් වහන්සේලා පෙන්නලා තියෙන මාර්ගයේ ඔස්සේ ගමන් කරන්න ඔබ උත්සාහ කරන්න ඕනේ. එවිට පෙර භවයේ පින්ද මතුවෙනවා. පෙර භවයේ පින් මතුවෙලා මේ භවයේ ඔබට ධර්මයේ කියන එක හොඳට අවබෝධ වෙලා මෙන්න මේ දුකේ ඔබට සදාහටම නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඔබ මනුෂ්‍යාත්මය ලබලා ආවේ මේකේ ඔබට අවශ්‍ය ඉතුරු පින් ටික කරගන්න. මිනිසත්කම ලබලා වාවේ වෙන දෙයකට නෙවෙයි. මේකේ තියෙන දේවල් කාලා බීලා ඇඳලා පැලඳිලා ජොලි කරලා මැරිලා යන්න නොවේ. ඔබ ආවේ යම් කිසි කාරණයකට. ඒකයි කිව්වම මිනිසා කල්පනා කරන මනුෂ්‍යාත්මයක් ලබලා ඇයි ආවේ? සත්තු තියෙනවා. අපි මිනිස්සු. එහෙනම් ඔබ කල්පනා කරන්න ඕන නම් ඒකෙන් මේ මොලේ ඔබ කල්පනා කරන මොකටද ආවේ මේ මනුස්ස ලෝකෙට? දැන් ඔබට වැටහෙනවා. ආව කාරණේ. එහෙනම් ඔබට දැන් තියෙන මෙන්න මේ ධර්මයට හිත යොමු කරලා ඔබට අවශ්‍ය පින් ටික ඔබ රැස් කරගන්න. මේ ධර්මයට සිත හොඳට යොමු කරන්න. මේවට සමන් දෙන්න. ඒවට සමන් දීලා ඔබගේ සිත පිරිසිදු කරගන්න. ඔබගේ පාපයෙන් මිදෙන්න. ඔබ කරපු වැරදි නවත්තන්න උත්සාහ කරන්න. ඔබ කරපු වැරදි නවත්ත ගන්න පුළුවන් ඔබට. ඔබගේ උත්සාහය තියෙනවා. ඔබ උත්සාහ කරනකොට දෙවියන්ගේ බුදුගේ ආශිර්වාදය ඔබ මත නිදහස් කරනවා. ඒක නවත්තන්න. ඔබගේ උත්සාහයක් තියෙන්න ඕන. ඔබගේ උත්සාහය නැත්තම් බෑ. ඔබගේ උත්සාහය තියෙන්න ඕන. ඔබ උත්සාහ කරනකොට තමයි දැන් අර කියන්නේ මොනනම් හෝ දෙයක් අපිට වලුත් දෙයක් මොනවාරි හොයන්න නෙමෙයි හදන්න. මේ වෙනකොට අපි ඒක උත්සාහ කරනවා හදනවා කරනවා ඒක හරියන්නේ නැත්නම් ඒක උත්සාහ කරනවානේ. අවසානට හරියනවා. අර වගේ මේ විදුලි බල්බය නේද? විදුලි බල්බය හදන්න 9 වතාවක් උත්සාහ කරා. හැබැයි උත්සාහය අත්හැරියේ නැහැ. 10 වෙනි වතාව සම්පූර්ණ වුණා. එහෙනම් ඔබලත් පුළුවන්. ඔබට උත්සාහය තියෙන්න ඕන. ඔබගේ සිතේ තියෙන්න ඕන ඒක. මේ මම යනවා. මගේ බුදු පෙන්නපු මාර්ගය. එහෙම නැත්නම් මගේ දෙවියන් වහන්සේ පෙන්නපු මාර්ගය අතුරු මං ගිහින් මෙන්න මේ සසර දුකින් නිදහස් වෙනවා. මං කරපු වැරදි මං සියල්ල නවත්තන්න මං උත්සාහ කරනවා. ඔබට පුළුවන්. මිනිසාට පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මෙතන ආවට පස්සේ තමන්ගේ හිත වෙන වෙන තැන්වල යොමු කරන්න එපා යවන්න එපා. තමන්ගේ හිත තියෙන්න ඕන මෙතන. මොකද ඔබගේ සිතයි සුවපත් වෙනවා. එතකොට තමයි ඔබගේ රෝගී සුව වෙන්නේ. ඔබගේ ප්‍රශ්නේ විසඳෙන්නේ. ඔබගේ බලාපොරොත්තු සඵල වෙන්නේ. ඔබගේ දියුණුව සැලසෙන්නේ. සියල්ල යහපත් බවට පත් වෙන්නේ ඔබගේ සිත මෙතන තිබුණොත්. ඉතින් ඔබගේ සිත මෙතන තියෙන්න ඕන. වෙන වෙන තැන්වල යවන්න එපා. එවිට තමයි ඔබගේ සිත මෙතන තිබුණොත් තමයි ඔබට අවශ්‍ය ආශිර්වාදේ නිදහස් කරන්නේ. බුදුන්ගේ දෙවියන් වහන්සේලාගේ සියලු ආශිර්වාදයන් ඔබ මත නිදහස් කරන්නේ එවිට. ඒ නිසා ඔබගේ සිත වෙන වෙන තැන් වල යවන්න එපා. ගෙදර තියෙන රත්තරන් බඩුව, පොල් ගෙඩිය, පුවක් ගෙඩිය නේද? ඒවා මේවා වැඩක් නැහැ. මෙන්න මේ පුංචි කාලය තුලදී ඔබගේ සිත මෙතෙන්ද යොමු කරලා තියෙනවා. මොකද ඔබ මේට කලින් ඔබ කොච්චර බණ අහන්න ඇද්ද? කොච්චර සිල් ගන්න ඇද්ද? නේද? කොච්චර ඔබ සිල් ගන්න ඇද්ද? කොච්චර බණ අහන්න ඇද්ද? කොච්චර ඔබ දම්පි කරන්න ඇද්ද? හැබැයි ඔබට කිසි දෙයක් අවබෝධ වෙලා නැහැ. දම්පි කරත් ඔබ අවබෝධයකින් දෙවියන්ගේ වාද දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙතෙන්ට ඇවිල්ලා ඔබ කිසි දෙයක තැන තියාගෙන යන එකයි. එතකොට ඔබට අවබෝධ වෙනවා ධර්මය කියන්නේ මෙයයි. මේක තමයි අපි යන්න ඕන. මෙහෙම තමයි අපි පින් කරන්න ඕන. හැම දෙයක්ම ඔබට සලසලා දෙනවා. ඉතින් සිත මෙතන තබා ගන්න. ඔබගේ ජාති කුලමල ආගම් ભેද වැඩක් නැහැ. සියලු ජාති එකයි. මොකද බුදු නේද? නිර්වාණය නිවන නිවන් මාර්ග පෙන්වන්නේ. එහෙනම් නිවන් මාර්ග. එතකොට ස්වර්ගය මේ දෙකම එකයි. එක තැන තියෙන්නේ. ඒ දෙවියන් වහන්සේලා පෙන්නලා තියෙන ඔබට කොහෙන් හරි ගැලවිලා යන්න. මේ එක තැනකින් කොහෙන් හරි කවන්නේ නැහැ. මේ දුකේ නිදහස් වෙන්න ගැලවිලා යන්න තමයි මේ මාර්ගයක් පෙන්නලා තියෙන්නේ. කුමන ආගමේ වුණත්. ඉතින් යන්නේ එක තැනට. නම් විතරයි වෙනස්. ඔබ භාවිතා කරන නම විතරයි වෙනස්. එක තැන තමයි තියෙන්නේ. ඉතින්
ඒ නිසා මොන ආගමකටවත් කමක් නැහැ. ඔබ අදහන දෙවියන් වහන්සේ බුදුන් විශ්වාසයෙන් අදහන. වැරදි වැඩවලින් තොර වෙලා. ඔබ වැරදි කරන්න එපා. ඔබ තිරසන්නු නොවේ. ඔබ මිනිස්සු මං කිව්වේ ඔබට හොඳට ඕන දෙයක් කල්පනා කරලා ඕන දෙයක් කරන්න පුළුවන්. හරි. ස්තුතිවා ස්වාමීනි. ජීවමානයි. හරි. ඔන්න තමන් ඉස්සලා ඉල්ලන්න. තමන්ගේ සිරු පාපේ සාපේ අනන්ත සසර බඩන් මේ මොහොත දක්වා මාතින් දැන හෝ නොදැන සිදු වුණා වූ සිරු පාපේ සාපේ ස්වාමීනි කමා කර දෙන්න මැනවි. මට මේ සසර දුකෙන් නිදහස් වීමට අවශ්‍යයි ස්වාමීනි. මේක මහා දුකක් ස්වාමීනි. මනුස්ස ලෝකේ මම විඳින දුක ඔබ දන්නවා ඔබ විඳින දුක කොච්චරද කියලා. රෝගියෙක් වෙන්න පුළුවන්. ස්වාමියාගේ ප්‍රශ්නකින් වෙන්න පුළුවන්. බිරිඳගේ ප්‍රශ්නකින් වෙන්න පුළුවන්. දරුවෙකුගේ ප්‍රශ්නකින් වෙන්න පුළුවන්. ආර්ථික අපහසුතාවයකින් වෙන්න පුළුවන්. ඔබ මොනතරම් පීඩා විඳින දුක් විඳින කියලා ඔබයි දන්නේ. ඔබගේ හිතයි දන්නේ. ඔබගේ යටි හිතයි දන්නේ. එහෙනම් පළමුව ඔබ ඉල්ලන්න ඕන සිව් පාපේ සාපේ කමා කරගන්න. එවිට ඔබගේ සිත ධර්මයට හැරෙන්න පටන් ගන්නවා. එවිට ඔබගේ සියල්ල සඵල වෙන්න පටන් ගන්නවා. හැම දෙයක්ම. හරි. ඔන්න තමන්ගේ ඒ සිව් පාපේ සාපේ කමා කර දෙන්න කියලා පළමුවෙන් ඔබ දැස් දෙක පියාගෙන මේ තුන් ලෝකෙට වග්ගු ලෝතුරු අමාමෑණී ශ්‍රී ගෞතම සම්මා සම්බුදු පියාණන් දැස් දෙක මවා ගන්න ඔබ. දැස් දෙක පියාගෙන ඔබ මවා ගන්න. ඔබට පේනවා. ඔබට පේනවා. ඔබට බලන්න පුළුවන්. ඔබ දැකලා තියෙනවා බුදු. එහෙනම් ඔබට බලන්න පුළුවන්. දැස් දෙක පියාගෙන ඔබ වන්දනා කරන්න. එවිට ඉන්න පෙරේතෝ යක්ෂයෝ පෙරේතෝ යක්ෂ දෝෂෝ කුම්භාණ්ඩෝ උන්දුවන්න පටන් ගනී. හරි. දාන්න ජීවමානයි.
స్తుతిగా స్వామిని හරි. ඔන්න ඔය ඔබට ඔබ නැති කරන්න ඔය කටයුතු කරපු යක්ෂ ආත්ම, පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ ඔන්න ඔය සියල්ල ඉවත් කළ ඔබට ජය දෙන්න තමයි, ඔබට සැනසීම දෙන්න තමයි, ඔබට සුවය දෙන්න තමයි, ඔබට සතුට දෙන්න තමයි මහා සෑ මන්දිරයෙන් මේ බිම්බුට මහිමේ දීලා බුදුන්ගේ ආශිර්වාදයේ බුදුන්ගේ ධර්මයේ පිහිටවලා දේව බල මහිමේ දීලා මේවල තියන්නේ ඔබ සුව කරන්න, ඔබට ජය දෙන්න, ඔබ පාපයෙන් මුදවා ගන්න. ඉතින් ඔබට මෙතෙන් දෙන්න විතරයි තියෙන්නේ. ඔබට අවශ්‍ය සියල්ල සපයලා දෙනවා. ඔබගේ සියලු රෝග සුව කරලා දෙනවා. ජීවමානයි. ඉතින් ඔබට මෙතන ඇවිත් ඉන්න විතරයි ඔබගේ කාරණේ සිතේ තබාගෙන ඔබ ඉන්න. මට ආයේ ඇවිත් කියන්න අවශ්‍ය නැහැ. ඔබගේ සියල්ල උන්වහන්සේලා බලාගෙන ඉන්න දකින්නවා. ජීවමානයි. එලා කියන එක ඒව නවත්ත ගන්න. මොකද මගේ සිත කාය වචනේ මේ තුන්දොර සංවර කර ගන්න ඕන. නේද? එතකොට ඔබ මිනිසෙක්, ඔබ මානසික උසස්, මේ ලෝක ධාතුවේ සත්‍යයන් අතරින් උසස්ම සත්‍ය මිනිසා මානසික උසස්. එහෙනම් ඔබ තිරිසනෙක් නොවේ. ඔබ මිනිසෙක්. ඔබ ජීවත් වෙන්න ඕන තිරිසනෙක් විදියට නොවේ. ඔබ මිනිසෙක් විදිහට තමයි ඔබ ජීවත් වෙන්න ඕන. මිනිසත්කම රැකගෙන මනුෂ්‍යයාට කළ යුතු දේවල් තියෙනවා. තිරිසනාට කළ යුතු දේවල් තියෙනවා. දැන් අපි කියමු සිංහයා කන්නේ මාස්. එහෙනම් ඌ සතෙක් කල්ලා කන්නේ. ඌ තිරිසනේ. හැබැයි ඌ මිනිසා. නේද? දැන් බුදු කෙනෙක් බවට පත් වෙන්නේ මිනිස්සෙක්. නේද? එතකොට ඒ තිරිසනා කරන වැඩ තමයි සත්‍ය මේ තව සතෙක්ගේ ආහාර නෙමෙයි සතෙක් ආහාරයට ගන්න. එතකොට ඔබ මිනිසා. ඔබ හොඳට කල්පනා කරන්න. ඔබ මිනිසෙක්. ඔබ නේද? ඔබ කන්නවල මොනවද එතකොට? ඔන්න ඔබට කල්පනා වෙන්න ඕනේ. ඔබත් සත්තු මරාගෙන ගියොත් ඔබත් තිරිසනෙක් නේ. මිනිසත් බව ලබලා ඔබත් තිරිසනෙක් බවට පත් වෙලා. එක සත්තුන්ගේ බලකුණු වල කන්න. නේද? එක සත්තුන්ගේ බලකුණු වල කනවා ඔබ. අර සත්‍යය හරි ඌ තිරිසනා. ඌට මාස අවශ්‍ය. ඌ කන්න නෙවුවා. එතකොට මගේ ඔබ නෝනින් උසස් නේද? ඔබට ඕන දෙයක් කල්පනා කරන්න පුළුවන්. හැබැයි ඔබත් අර විදියට මාස් ඇතික් වෙලා නේද? අර විදියට සත්තු මරාගෙන ඔබ මාස් කෑවොත් ඔබත් තිරිසනේ. ඒ නිසා ඒක විතරක් නෙවෙයි මේ මිනිසත් බව ලබලා ඔබ තිරිසන් වැඩ කරනවා. තිරිසන් වැඩ කරන්න එපා. අන්ත ගෝණියක් කරන්න යන්න එපා. කේලම් කියන්න යන්න එපා. අනුම කොටවන්න යන්න එපා. අනුගේ දේවල් නේද? අනුගේ දේවල් වලට ඊර්ෂ්‍යාවක් කරන්න එපා. වෛර කරන්න යන්න එපා. මේවා තමයි මිනිසත්කම ලබලා කරන තිරිසන් වැඩ. නිසා ඒ වගේ දේවල් කරන්න එපා. ඔබ මිනිසෙක්. මගේ ඔබ මානසික උසස්. මොකද දෙවියන් බුදුන්ගේ ආශිර්වාදය ඔබ මතයි නිදහස් කරන්නේ. එතකොට මේ ලෝතුරු අමාමෑණි ශ්‍රී ගෞතම සම්මා සම්බුදු පියාණන් මේ 84 ධර්මස්කන්ධය දේශනා කළේ ඔබට. ඔබ කරන වැරදි වැඩ වලින් ඉවත් වෙන්න. නැත්නම් ආසාවට නෙවෙයි. නේද? ඒ ධර්මය ඉදා පටන් උන්වහන්සේ දේශනා කළ දා පටන් අද වෙනතුරු ඉදිරියට මේ කල්ප විනාශය වෙනතුරු ඒ ධර්මයේ එලෙසම ජීවමානව පවතිනවා. මේ විශ්වයේ පවතිනවා. නේද? ඒ ආශිර්වාද ඔබට ගන්න ඔබ මෙන්න මේ බෙන්දලා දින මාර්ගයන් ඔස්සේ ඔබ ගමන් කරන්න උත්සාහ කරන්න ඕන. ඒකයි කිව්වේ ඔබ කරන වරද ඔබ හදා ගන්න උත්සාහ කරන්න. එවිට උන්වහන්සේගේ ධර්මයේ ඔබලට දැනෙන්න පටන් ගන්නවා. උන්වහන්සේගේ ගුණයන් දැනෙන්න පටන් ගන්නවා. එතකොට අදහන් දෙවියන් වහන්සේ පෙන්වලා තියෙන
ඒ මාර්ගය තුල ඔබ ගමන් කරන්න උත්සාහ කරනකොට උන්වහන්සේගේ ඒ සියල්ල ඔබට දැනෙන්න පටන් ගන්නවා. ඒ ගුණය. එතකොට දැන් කුමන ආගමක වුණත් නේද දැන් අනිකුත් දැන් බුදුන් දෙක. එතකොට යේසුස් වහන්සේ අල්ලා දෙවියන් ශිරදියා. ඔය ආගම් හතරනේ ප්‍රධාන ආගම් හතර තියෙන්නේ. එතකොට මේ කුමන ආගමකවත් සත්තු මරාගෙන කන්න කියලා නැහැ. එහෙනම් සත්තු මරාගෙන කන්න කියලා කියනවා නම් ඒ දෙවි කෙනෙක් නෙවෙයි. මොන ආගම වුණත් එහෙනම් දෙවි කෙනෙක් නෙවෙයි. මොකද දෙවිවරු සත්තු මරාගෙන කන්නේ. එහෙනම් ඒ දෙවි කෙනෙක් නෙවෙයි සත්තු මරාගෙන කන ආගම. ලේබනවා කවුද? ඒ යකේ. එහෙනම් මේක මිනිසා විසින් මේවා වෙනස් කරගෙන දැන් මෙතන බුදුන්ගේ එක ඊට පස්සේ යේසුස් වහන්සේ අල්ලා දෙවියන් ශිරදියා මේ ආශිර්වාදයක් ලැබෙනවා හැම ආගමකම. හැම ආගමකම ශාස්ත්‍රුන් වහන්සේලාගේ සිරු ආශිර්වාදයක් තියලා තියෙනවා. මොකද මහාසෑයෙන් ආව නිසා මහාසෑයෙන් පින්බල මහිමෙන් ලැබපු නිසා සිරු දෙවියන්ගේ ආශිර්වාදයක්. නේද? එතකොට මතු බුදු වෙන පෙරම් පුරුණ ශ්‍රී නාථ දේවුන් උන්වහන්සේගේ සිරු ආශිර්වාදය තමයි නේද? ඒ සිරු බලයන් තමයි මේ විහිදෙන්නේ. අපි ඔබ අර සමහර විතර මෙතන මේ එක්කෙනෙක් දෙන්නේ කරින්න නෑ. මෙතන ඉන්න පිරිස හිතා ගන්නවත් බෑ. ඇයි? මගේ බුදුන් වැඩ ඉන්නවා. මතු බුදු වෙන පෙරම් පුරුණ ශ්‍රී නාථ දේවුන්ද වැඩ ඉන්නවා. උන්වහන්සේලා වටා අනිකුත් සිරු දේවතාවුන්ද වැඩ ඉන්නවා. ඔබට සුවය දෙන්න මිනිසාට ජය දෙන්න මේ මිනිසත්ව රැකගෙන ජීවත් වෙන්න මාර්ගය පෙන්වලා දෙන්න ඒ සිරු දේවතාවුන්ගේ සිරු ආශිර්වාදයක් නිදහස් කරලා තියෙන්නේ. ඒ සිරු ආශිර්වාදයක් සිරු බල මහිමයන් ලබලා දීලා තියෙන්නේ. ජීවමානයි. දාන්න මේ ලෝකතලයේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ ස්වාමීනි වඩිනු මැනේ ස්වාමීනි මේ අහිංසකසනකටද ආශිර්වාද කරමැනේ ස්වාමීනි. ජීවමානයි. මේ ලෝකතලයේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ මේ ලෝකතලයේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ රැකදෙනු මන අපහට ශ්‍රී සම්බුද්ධ ශාසනේ මේ ලෝකතලයේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ රැකදෙනු මන අපහට ශ්‍රී සම්බුද්ධ ශාසනේ
පුල්වලින් අරහිඳ රන්ගුරුළු වාහනේ උඩු නිංහෙලේ සමගි සාබය රකිල් දේවනේ පුල්වලින් අරහිඳ රන්ගුරුළු වාහනේ උඩු නිංහෙලේ සමගි සාබය රකිල් දේවනේ රඳවන්නලින් නුවර ගෙවල හිසකට පාසලේ සුරිදුගේ නමට බාරයි ජාතියේ ජීවනේ सुरकिन श्री विष्णु देवने रकतनु में न अपहट श्री संबुद्ध शासने लोकतले सुरकिन श्री विष्णु देवने रकतनु में न अपहट श्री संबुद्ध शासने ජීවමාන යක්ෂාත්මේ ये काय सो काय बंद काय जीरी काय गोबा बंद करो सरिया देला तर आईट देने बंद करो सरिया देला ए बोल देने आए बड़े गोबा बंद करो सरिया ले यक्ष काल सूर्य का वास वाला खड़ा है कब भी और तुम्हारी दृष्टि सूर्य का गोबा बंद करो सरिया Satu sempurna itu, ayo bikin yang baik. Mana bikin yang sempurna? Coba. Depan lekali, cewek kali, kata kali, sudi kali, coba, coba.
පරක්කු නැහැ. ඔබලා හැමෝටම පුළුවන් මේ දුකෙන් නිදහස් වෙන්න. ඔබට නිවන් දකින්න පුළුවන්. ස්වර්ගයේ දොරටු විවර කර ගන්න පුළුවන්. ඔබට දෙපයින් ඉඳින්න කාර්ය තුල මේ ධර්මයේ කියන හොඳ අවබෝධ කරගෙන අවබෝධයෙන් යුතුව සිහියෙන් යුතුව කටයුතු කරලා ඔබට අවශ්‍ය පිටික ඔබ රැස් කරගෙන මෙන්න මේ විදින වේදනාවේ මේ විදින දුකේ ඔබ සාධාරණව නිදහස් වෙන්න. නැත්තම් ඔබ මරණය දැන් ඔබ හරියට මේ ධර්මය අවබෝධ කරගත්තේ නැති වුණොත් ඔබ පාපෙට ඇදගෙන යයි. ඔබ යයි යක්ෂයාගේ උගලට අවශ්‍ය වෙලා. ඒ වුණොත් ඔබට ගැලවෙන්න බැරි වෙයි. ඔබ පෙරේතෙක් වෙයි. මොකද ඔබ තණ්හාව මේ ජීවිත කාලය තුළදී ඔබ බලන්නේ තණ්හාව ආශාව බුද්ධි බැඳගෙන ජීවත් වෙන්නේ. නේද? එක එක දේවල් රැස් කරගෙන ජීවත් වෙන්නේ. ආශාව ඊළඟ ගීතියට ඔබට දැන් දකින්න දේන ඔබගේ සිත යනවා. ආශාව. එහෙනම් මේ ආශාව අත්හැරිය යුතුයි. මොකද මේ ආශාව නිසා ඔබ අතරමං වෙනවා. ආශාව එක්ක එනවා තණ්හාව. ඒ නිසා මේ සියල්ල අනිත්‍ය ශුන්‍යයි. මේ මනුෂ්‍ය කයද නැති වෙනවා. මේ මනුෂ්‍ය කය මේ මහ පොළොවේ පස් බවට පත් වෙනවාමයි. ඒක නියතයි. කෙනෙක් වෙනවද නිරුණා නම් මහ පොළොවේ පස් බවට පත් වෙනවාමයි. මැරෙනවාමයි. ජීවිත ගණිත මරණ නියතං නේද? මරණ නියතං. ඉපදුනා නම් මැරෙනවාමයි. ඔය තරංගේ ඉන්න ශරීර කුඩුව මේ මහ පොළොවේ පස් බවට පත් වෙනවා. මේක අවබෝධයෙන් ඉන්න කියන්නේ ඒකයි. අවබෝධ කරගන්න කියන්නේ ඒකයි. ඔබ හැම වෙලාවකම හිතන්න ඕන ඔබ මරණයටපත් වෙනවා. මම කොච්චර කෙරුවෙක් වුණත් වැඩක් නැහැ. මේ මහ පොළොවේ පස් බවටපත් වෙනවා. පොළොවේ අඩි 6ක් යට යන්න වෙනවා. එහෙනම් ඔබ හොඳට මේක අවබෝධ කරගන්න. එහෙනම් ඔබට තියෙන අවශ්‍ය දෙයක් කරගන්න මේ ජීවිත වෙන පුංචි කාලය තුලදී. දැන් සාමාන්‍ය මිනිසාගේ ආයු කාලය අවුරුදු 70යි. එහෙනම් මේ කාලයට කලින් ඔබ නැහැකර යන්න යක්ෂයා බලාගෙන උගුල් අටවලා ඉවරයි. මාර්යාගේ උගුල් හැමතැනම දාගෙන ඉන්නේ. මේ ධර්මද්වීපේ මේ බුදු වැඩ ඉන්න දේශේ මේකත් ලේබිලක් බවට පත් කරලා තියෙන දැන් ඔබ දන්නවනේ. නේද? යක්ෂයාගේ උගුල් වලට ඔබ අහු වෙනවා. ඔබ දකින දේට ආසාව වෙනවා. පිරිමියා දකින කාන්තාවට ආසාව වෙනවා. යහරියත් එහෙම. බිරින්දෑවෝ දකින මිනිහට ආසයි. සල්ලි තියනවා ඒත් ආසයි. නේද? සැප හොයනවා. සැප හම්බෙනවා ඊට පස්සේ ඔබට. සැප හම්බෙනවා ඔබගේ දැන් ඔබ වැරදි කර දැන් මගේ අනියන් සම්බන්ධතාවයක් පවත්තලා නේද? ස්වාමියාට හොරෙන් පවත්තනවා. ඔන්න කොහෙන් හරි මාට්ටු වෙනවා. එතකොට ඒ පවත්තන කෙනා විවාහ වෙච්ච කෙනෙක්. ඔබත් විවාහ වෙලා. ඔබට දරුවෝ ඉන්නවා. එයාට දරුවෝ ඉන්නවා. එතකොට ඔබගේ ස්වාමියා රෝග ආව වෙනවා කොහොමද? ඔබගේ ස්වාමියා අර මතකයි නේද අර වෙලා තිබුණේ සූස් කේස් එකේම දාගෙන ගියේ. එහෙනම් ඔබ කරපු වරදට විපාකය කෙටි කාලෙකින් දීලා. ඔබ කරපු දේට විපාකය කෙටි කාලයක් තුළදී දීලා. ආයේ ලබන භවයක් වෙනකන් ඉන්නේ. දැන් මේ භවයේ දෙයක් කරා මේ භවයේම දෙනවා. වැඩි දවසක් යනවා. සමහරට තියනවා දැන් කරොත් තව විනාඩි 5කින් ඒකේ ප්‍රතිඵලය ඔබට ලැබෙනවා. පරිසම් දෙනවා. එහෙමයි වෙලා තියෙන්නේ දැන්. එතකොට බලන්න එතකොට ස්වාමීන් හසු වෙලා ඒ පිරිතක එක්ක මරලා හරි මොනවා හරි දෙයක් කරනවා. මැරුවා. අපි මැරුවම කිව්වේ. එතකොට අර දරුවෝ දෙන්නෙක් කියමු දරුවෝ දෙදෙනාට මමත් අහිමි වෙනවා. දුවක් වෙන්න පුළුවන් පුතෙක් වෙන්න පුළුවන් නැත්නම් දුවලා දෙන්න මේ දුවයි පුතයි වෙන්න පුළුවන් නේද? එතන අහිමි වෙනවා දරුවෝ දෙදෙනෙකුට අම්මා කෙනෙක්. මම එතකොට ස්වාමියාට දිරිතකුත් අහිමි වෙනවා. ස්වාමියා ඉරිය යනවා. අවුරුදු ගානක්. තමයි ජීවිතාන්තය දක්වා වෙන්න පුළුවන්. නේද? එතන එකක්. ඊට පස්සේ අනියන් සම්බන්ධතාවයේ පවත්වමු කෙනා. දැන් ඔහොත් වරද රසුලා ඉවරයි. ඔහුටත් යන්න වාසියට ගත වෙන්නේ. එතකොට එතන ඉන්නවා එයාගේ බිරිඳයි
දරුවෝ. අසරණයි නේද? අතරමං වෙනව නේද? එතකොට එක්කෙනා මේ වරද කරන්නේ. එහෙනම් මේ වැරදි කරන්න එපා. එන ප්‍රතිඵල බොහොම භයානකයි. කොයි වෙලාවෙ කොහෙන් කෙලවර වේවිද දන්නේ නැහැ. ඔබ වැරදි කරොත් ඔබට දෙනවා අම්මයි විපාක. දැන් නම් බොහොම ප්‍රවේශමේ. මෙතෙන්ට ඇවිල්ලා නම් අනියම් සම්බන්ධතාව පවත්වන්න එපා. මෙන්න වැරදි වැඩ කරන්න එපා. ඔබ ප්‍රතිඵල ඉක්මනින් දෙනවා. ඔබ හොඳ කරොත් හොඳට අදාළ විපාක දෙනවා. ඔබ වැරදි කරොත් මෙතෙන්ට ඇවිල්ලා දැන ඔබ ඒ කරන වැරද්ද නවත්ත ගන්න. ඒකට පිළිවිලාම ඉන්නවනම් ඔබගේ උත්සාහය මම එකයි. ඔබගේ උත්සාහය තියෙන ඔබ කරපු වැරදි මිදෙන්න. එහෙනම් ඔබගේ උත්සාහය තියෙන්න ඕන. ඔබ උත්සාහ කරනකොට දෙවියන්ගේ බුදුන්ගේ ආශිර්වාදය ඔබ මත නිදහස් කරන එක නවත්තන්න. හැබැයි ඕකගේ රෙද්ද කියලා හිතලා ඔබ වැරදි වැඩේ කරගෙන ගියොත් ඔබට බුදු සරණයි. දෙවි පිහිටයි. ඔබගේ හැම එකක්ම මාට්ටු වෙනවා. ඔබට සිතාගත නොහැකි විදියට හසු වෙනවා. හසු වෙලා ජීවිතවලින් වන්දි ගෙවන්න වෙයි. ඒකයි කියන්නේ මේ කරන වැරදි ඔබගේ ස්වාමියාට හොරෙන් වෙන්න පුළුවන්. ඔබගේ බිරිඳට හොරෙන් වෙන්න පුළුවන්. ඔබ මේව නවත්තන්න. මොකද ජීවිත කීයක් විනාශ වෙනවද? ඔබ කරන එක දරුවෙක් කරන වරදේ ජීවිත කීයක් නම් විනාශ වෙනවද? අර මගේ අම්මා ගියොත් අම්මගේ ජීවිතේ නැති වුණොත් ඒ දරුවෝ දෙදෙනා අතරම ආයි තාත්තත් නැහැ අම්මත් නැහැ. නේද? ගැහණු දරුවෝ දෙන්නෙක් හිටියොත් මොනතරම් අසරණයිද? ඊට පස්සේ ඒකට බලාගෙන ඉන්නවා වෙන වෙන පෙරේතයෝ. ඒ දරුවෝ දෙනා ජීවිත කෙලසන්න. එහෙනම් ඔබ කර වරදක් කරන්න කලින් ඔබ හොඳට කල්පනා කරන්න. මං කියෝ ඔබට මේකෙන් කල්පනා කරන්න පුළුවන් ඕන දෙයක්. නේද? ඕන දෙයක් කල්පනා කරන්න. මිනිස්සාමයිලෝ තිරිසන් වන්නේ මිනිස්සාමයිලෝ දෙවියන් වන්නේ. එහෙනම් මේකෙන් කල්පනා කරලා ඕන දෙයක් කරන්න පුළුවන්. දෙවි කෙනෙක් වෙන්න පුළුවන් මේකෙන් කල්පනා කරොත් හරියට. ඔබ හරියට කල්පනා කරොත් මේකෙන් දෙවි කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ දෙවි කෙනෙක් වෙන්න නෙවෙයි ඔබ තිරිසනෙක් වෙන්න තමයි ගිහින් තියෙන්නේ. දැන් මිනිසා සුවදයි මනසේ. මිනිසා සුවදයි මනසේ. එහෙනම් අන්නේ මිනිසත්කම රැකගෙන ඔබ ජීවත් වෙන්න. මිනිසාගේ සුවද ඔබ මරණයට එක්ම ඔබ තියාගන්න. ඒ කියන්නේ මනුස්සකම තියාගෙන ජීවත් වෙන්න කියන්නේ. ඒක තමයි ධර්මය. නේද? දැන් පන්සිල් පද පහේ තියෙන්නේ වෙන දෙයක් කියලා නෑනේ. කේලම් කියන්න එපා. නේද? අනක්කු සිගරට් ඒවා බොන්න එපා. මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. හොරකම් කරන්න එපා. නේද? ඒවනේ තියෙන්නේ. ඔබ හොඳට බලන්න. මේකේ තියෙන දේවල් ඔබට මේකේ ජීවත් වෙන්න මේ මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න විතරයි ඒකේ පන්සිල් පද පහ තියෙන්නේ. ඒ පන්සිල් පද පහ ඔබ හරියට රැක්කා නම් ඔබ නිකම්ම දෙවි කෙනෙක්. ඔබ දෙවි කෙනෙක්. හරියට පන්සිල් පද පහ රැක්කොත් දෙවි කෙනෙක්. ඔබ අනිත් අය ඉදිරියේ ඔබ කැපී පෙනෙන කෙනෙක් බවට පත් වෙනවා. ඔබ දෙවි කෙනෙක් වෙනවා. ඔබට සෙනඟ ඔබට ගරු කරනවා. ඔබ පන්සිල් පද පහ හරියට රැක්කොත් ඔබ වටා එක්රැස් වෙයි. ඔබගේ පීන බලාපොරොත්තුෙන් ඒ ඉසනක මිනිස්සු ඔබ නිකම් දෙවි කෙනෙක් වෙනවා. ඔබ පන්සිල් පද පහ හරියට රැකලා බලන්න. අනුන්ට ඕනියක් කරන්න, කොඩි විල කරන්න, වින කරන්න යන්න එපා. කේලම් කියන්න යන්න එපා, කොටවන්න යන්න එපා. අනුන්ගේ දෙයට හූල්ලන්න එපා. ඔබ බලන්න පන්සිල් පද පහ රකින්න ඔබ උත්සාහ කරන්න. ඔබ පන්සිල් පද පහ රකින්නේ නැතුවනේ අර පොයේ සිල් ගන්න යන්නේ. අට සිල් රකින්න. පුළුවන්ද ඔබට? රැකෙනවද? ඔබ එක සීලයක්වත් රැකලා නැතුව කොහොමද අට සිල් රකින්නේ? එතන ගිහිල්ලත් අර කේලම් කී කාගේ හරි ඔබ පාදුන්ට යනවා. හරි දාන්න. ඉතින් දාන්න. ඔබ මිනිසා ඔබ බලන්න වෙන්නේ මේකේ තියෙනවා ඒකේ කතාව ඔබට.
සියලු ආශිර්වාදයන් නිදහස් කරලා තියෙන්නේ. ඔබගේ සිත මේ දන්තට යොමු කරන්න. ඔබ මත නිදහස් කරලා තියෙන සියලු ආශිර්වාදයන් ඔබ හිතුවේ නැති වුණාට ඔබගේ ප්‍රශ්න වලට විසඳුම් එනවා. එමින් පවතිනවා. ඔබේ රෝගයේ සුව වෙමින් පවතිනවා. ඔබට අවශ්‍ය සියලු ආශිර්වාදයන් උන්වහන්සේලා නිදහස් කරනවා. ජීවමාන කැමති කෙනෙක්ගේ ඔබට ආශිර්වාද ඉල්ලන්න පුළුවන් මෙතන. ඕන දෙයකින්කින් ජාතික මහාගම් බියදික දොර ඔබට සිරු ආශිර්වාදයන් ලැබලා දෙන්න. දාන්න කන්ද කුමරු හරෝහරා ජීවමාන
Thank you.
ඔක්කොලන්නේ තැනට එහෙනම් ඔබ දිහා බලාගෙන ඉන්න මෙතනින් එළියට ඔබ යනකොට යන වෙලේ ගිය වෙලේ ඉඳලා ඔබ දිහා බලාගෙන ඉන්නේ ඔබ පසුපස ඉන්නවා හැම විනාඩියකම හැම තප්පරයකම ඔබ ගාව ඉන්නවා හැබැයි ඔබ වැරදි කරන්න එපා ඔබ වැරදි කරොත් ඒ විදිහට ඔබට විපාක ලැබෙනවා ඔබ හරි දේ කරන්න ඔබ තව කෙනෙක්ගේ හිතක් හිතෙන්නේ නැති විදිහට ඔබ කටයුතු කරන්න වේදනාවක් දැනෙන්නේ නැති විදිහට ඔබ කටයුතු කරන්න අයහපතක් වෙන විදිහට කිසි දෙයක් ඔබ කරන්න යන්න එපා ඔබගේ ශරීරය ඔබ පුච්ච ගන්න යන්න එපා ඒකට ඔබට බැරිනවා පිළිට වෙන්න ඒ නිසා ඔබ වැරදි වැඩ වලින් තොර වෙන්න ඔබ ගාව හැම තප්පරයකම හැම විනාඩියකම ඔබ සමග ඉන්නවා උන්වහන්සේලා වැඩ ඉන්නවා ඒ නිසා ඔබ කිසි වරදක් නොකර ඔබ ජීවත් වෙන්න මෙතනින් ඔබ යන විලේ ඉඳලා ඔබ පසුපස කෙනෙක් ඔබ ඉන්නවා කියන ඔබ මතක තියාගන්න. ඔබ කරන වැරදි දේ දකින්නේ ඔබයි කියලා විතරක් හිතන්න එපා. ඒ සියල්ලද බලාගෙන ඉන්නේ. ඒ නිසා ඔබ කිසිම දෙයක් කරන්න එපා කියන්නේ එකයි වැරදි දේවල්. ඔබ කරපු වැරදි වැඩේ ඔබ නවත්ත ගන්න ඔබ උත්සාහ කරන්න. එවිට ආශිර්වාද ඔබ මත තව තව නිදහස් කරනවා. ඔබේ වැරදි නවත්ත ගන්න. ඔබගේ සිතයි දකින්නේ. ඔබගේ සිතේ තිබෙන චේතනාව දකිනවා. ඔබට මේකෙන් ගැලවෙන්න ඕනද නැද්ද කියන එක ඔබට දැන් බලනවා. පේනවා. ඒ වෙලාවේ ඔබ අනවශ්‍ය දේවල් නැතුව ඔබ මේකෙන් ගැලවෙන්නම හිතන්න ඕන. ඔබ කරපු වැරදි වලින් ගැලවෙන්න ඔබ හිතන්න ඕන. ඔබ කරපු පාපයෙන් මිදෙන්නම ඔබ උත්සාහ කරන ඔබ කියලා කිව්වනම් වෙන වැරදි වැඩ කරා නම් ඒ වගේ නැති වෙන්න ඒ වගේ නිදහස් වෙන්නම ඔබ හැම වෙලාවකම හිතන්න. තව කෙනෙකුට හුණියක් කරනවා නම් ඊර්ෂ්‍යා කරනවා නම් ඒවට ඔබ සමාව ගන්න. ඒ පාපයෙන් ඔබ මිදෙන්න ඕන. ස්වාමී බුදු පියාණන් දෙවියනේ මා මේ දේවල් කරේ නොදැනයි. මට මේ හරියට මේ ධර්මයේ අවබෝධයක් නොමැතිකම නිසා ස්වාමීනි මම මේ පාපය කරේ. ඒ නිසා මට අනුකම්පා කළ මැනවි ස්වාමීනි. මට සමාව දෙනු මැනවි ස්වාමීනි. ඔබට සමාව දෙනවා. ඔබට සමාව දෙනවා. ඔබට සමාව දෙන්න තමයි ඔබ කරපු වැරදි වලට සමාව දෙන්න තමයි ඇවිත් ඉන්නේ. ඉතින් ඔබ සමාව ඉල්ලන්න ඕන. ඔබ සමාව ඉල්ලුවොත් තමයි ඔබට සමාව දෙන්න පුළුවන්. ඔබ ඉල්ලන්න ඕන. එවිට ඔබට සමාව දෙනවා. සමාව දෙනකොට ඔබගේ සියල්ල සැලසීලා යනවා. සියල්ල විසඳිලා, සියලු ප්‍රශ්න විසඳිලා, ඔබගේ බලාපොරොත්තු සඵල වෙලා, සියලු වේදනාවන් නිවත් වෙලා ඔබ සතුටින් ජීවත් කරවනවා. ඔබ ඉල්ලන්න පාපේ කමා කළා දෙන්න කියලා හැම වෙලාවකම. එතකොට ඔබ උදේවා පහන තියන්න. පහන තියලා ඔබ ඉල්ලන්න මේ සියලු සත්‍යය වෙනුවෙන් සියලු සත්‍යය දුකෙන් මිදෙත්වා නිවන් දකිත්වා ඔබ ඉල්ලන්න. ඔබ උදෑසන අවදින කොටත් එමයයි නිින්දට යනකොටත් ඔබ සිතන්නේදී මේ ශරීර කුඩි අනිත්‍යයි. මේ පොත්තර මේ තිබුණත් මේ රුව මේ රූපේ මේ මහ පොළොවේ පස් බවට පත් වෙනවා. මේක අනිත්‍යයි. එහෙනම් මේ බුදුගේ ධර්මයේ එන තම අදාන දෙවියන් වහන්සේගේ ආගමේ තියෙන දේවල් ඒවා මට අවබෝධ වෙත්වා. අවබෝධ වෙලා මේ දුකෙන් මට සදාහරම නිදහස් වෙන මාර්ගය විවර වේවා කියලා ඔබ සිතන්න. යහපත් දේවල් සිතන්න උදෑසන. නින්දට යනකොටත් එමය අයහපත් දේවල් හිතන්න එපා. තව කෙනෙකුට අයහපතක් වෙන කිසි දෙයක් ඔබ සිතන්න එපා. එවිට ඔබ මත ආශිර්වාද නිදහස් කරන්න බෑ උන්වහන්සේලාට. ඔබගේ චේතනාව පිරිසුදු නම් සිතුවිල්ල හොඳ නම් ඔබ මත සියලු ආශිර්වාදයන් නිදහස් කරනවා. ඔබ ජය දීලා ඔබට සතුටේ සමාදානයේ ජීවත් වෙන්න තව සුදා කරලා දෙනවා. එහෙම කළා ඔබ වරගෙන යනවා නිර්වාණය කරා. එහෙම නැත්නම් ස්වර්ගය කරා. ජීවමානයි. හරි. ස්තුති වා ස්වාමීනි. හරි. මේ ආයේ දෙලාලු කළා. What
දාපන් මමනේ. නීචකුල බන්දන දාපන් මමනේ. දාපන් බන්දනේ. ඔය ආවේ කාපුවා නේද? ඕන දීලා තියෙන දේවල් දැම අපහක් ගන්නවා. දරුවෝ නැති කරන්න දීපු දේවල්. අවුරුදු ගානක් ඉරලා තිබලා තියෙන්නේ. ඒ බොරු කියන්නේ. ඒ බොරු කියන්නේ. කියනවද? කියපට කරන්නේ. වේදනාව විදිහට දැනන්නේ නම කිව්වම නේද? ඒ දරුවෝ දැනගන්න බෑ දැන් ඔබ වෙනුවෙන් පික් කරන්න හරි. නේද? දානයක් දෙන්න හරි දැනගන්න බෑ කවුද කියලා. කවුද දරුවෝගේ? අත්තම්මා. මොකද අත්තම්මයි? නම සීමාවති මොකද? ප්‍රේමාවති. ප්‍රේමාවති අත්තම්මා ඔය කලින් කෝ කිව්වන ඉවරයි නේද? ඔහොම වේදනාව විඳින්න බෑ නේද? හරි නම්බර නැගිටින්න දෙන්න හිතා. ඉන්න ඕනද? ඈ? කොච්චර කල් ඉන්න ඕනද ඔබට? ඈ? දෙයන්න නේද? ඉතින් ඔය ඉස්සලා කිව්වනම් ඉවරයි යනවා කියලා. ඔබට මොනවද දරුවා කියන්න තියෙන්නේ? ඒ දරුවා මොනවද ඔබට දැන් පූජා කරන්න කියන්නේ? ඈ? ටක් ගාලා දැන් මොනවද දරුවා පූජා කරන්න කියන්නේ? ඈ? අත්තම්මා ඈ? අවුරුදු 10 කිලෝමීටර තව ඉන්න දෙන්නද? දැන් මේ දරුවෝ විවාහයක් වගේ වෙන්න බැරි වෙනවා. ඈ? නේද ඔබ ඇගේ හිටියොත් ඒ අත්තම්මා. දරුවා කැකට වෙලා. ඔබ යන්න ඕනේ මේ ඇගේ. ඔබ වෙනුවෙන් දරුවෝ පික් කරන්න තියෙනවා. නේද? ඔබලා ඉන්න කාලේ මේ ආගමික මේ ධර්මයේ නේද? බුදුගේ ධර්මයේ සත පහකට ගණන් ගත්තේ නෑනේ. පික් කරගත්තා ඔබ යන්න බෑ පෙරේත එක ආවේ. මේ පෙරේත පුරේ යනවා. පික් කළා ඇයි එමුනේ? පෙරේත ආත්මය පුරා ඇයි කිව්ව මට? නෑ හේතු කිව්ව මට. මම කොහේද වත්තක් කළා? පික් කරලා යන්න බෑ ඔබ නිදහස් වෙලා. නැවත මිනිස්සෙක් වෙන්න හරි මනුස්සත්වයෙන් ලබන්න හරි යන්න බෑ. ඈ? ඔබ හිටියේ දැනට ආස වුණා නේද? ඈ? හිටපු දැනට ආස වුණා නේද? ඒක තමයි කියන්නේ ආසාව අත්හැරෙන්න කියලා. නෑ. දරුවට ඉන්න කියන්නේ. පුතා. ඔයා යම්මා නේද? ඒ අම්මා ඉන්න දුන්නේ නැල්ලු. ඒ අපරාධ කරපු නිසා තමයි මේව වෙලා තියෙන්නේ. හරි දැන් ඒව ඉවරයි. වෙච්ච දේවල් වෙලා ඉවරයි. ඇහුණාද? අත්තම්මා. ඔව් වෙච්ච දේවල් වෙලා ඉවරයි. දැන් ඔබට මොනවද කියන්නේ දරුවන්ට දැන් ඔබ වෙනුවෙන් පින් කරන්න තියෙන්නේ නේද? ඔබගේ පුතානේ. පින් කරන්න ඔබ යන්න බෑ. පින් කරන්න අත්හැරි නෑ නේද? ඈ? පින් කරන්න ඔබ අත්හැරි නෑ කිසි දෙයක්. නේද? ඒ කාමරේටලා හිටියේ. ඒ අතමයි දු කාමරේ. කාමරේටලා ඉඳලා එතන ආවේ යන්නව නේද? එතකොට මේ දැන් මේ දේවාලයට කියන මොකද වෙන්නේ? ඉන්න දෙන්න. කොච්චර කාලයක් ඉන්න ඕනද? කොච්චර කාලද? අර කොච්චර කාලද කිව්වම නේ? ඈ? කොච්චර කාලයක් ඉන්න ඕනද? ඈ?
දැන් ඔබ වෙලගේ දරුවෝ මොනාරි පූජා කරන්න බෑ නේද? ඈ? දැන් ඔබ බෙරේත් එක්කලා අනින්නේ. නේද? ඔබ මොන වෙලාවද මැරුණේ? ඈ? අත්තම්මා. හරි දීකර තමයි ඔබ මොන වෙලාවද මැරුණේ? ඈ? අත්තම්මා. ඔබ මොන වෙලාවද මැරුණේ? ඈ? මොන වෙලාවද මැරුණේ? ඈ? ඉස්පිරිතාලේ මැරුණා. මොකක්ද ඇතුළේ ලෙඩේ? ඈ? මතක නැද්ද ලෙඩේ? මොකද්ද අම්මා තිබෙන්නේ අම්මා තිබෙන්නේ? ඈ? ඔලොස් කියලා අම්මා. මගේ බඩේ. හා. බඩේ? බඩේ මොකද්ද තිබුණා ගෙඩියක්? හරි මං ආන්නේ දැන් මේ අත්තම්මට මැරෙනකොට ඇයි දැන් පින් කරා නම් ඔබ යන්න බෑ. ඔබට මොනවද මතක් වුනේ මැරිච්ච වෙලාවේ? හරි. ගෙදර මතක් වුණා අත්තල්ලා නෑ. ඒක තමයි කියන්නේ මේ යන්න බෑ හිතුණා නේද? මට මැරෙන්න බෑ කියලා හිතුණා නේද? එහෙනම් මේ ධර්මය හරියට අවබෝධ කරගත්තා නම් නේද? මේ සියල්ල අනිත්‍යයි කියලා වටහා ගත්තා නම් ඔබ ගිහින් නේද ඔබ කරපු පිනත් අරගෙන? ඈ? ඈ? ඔබ හිතමුදා තව දෙන්නෙක් ඉන්නවා. එහෙනම් තව පුතාලා දෙන්නෙක් ඉන්නවද? හරි දැන් ඒව හදලා දුන්නා වැඩක් නැහැ විලා ඉවරයි. ඇහුණාද? දැන් යන්න ඕනේ. ඒ වුණත් විතර විදිහට ලියයි ඈ. ඇහුණාද? දැන් යන්න ඕනේ. එන්න පුළුවන් මෙතන බණ අහන්න එන්න පුළුවන්. ඇහුණාද? බෑ. Stuti Swamini Chino Mega Harmaya Maya das dia kawal Hati Hari yang bagus kamu tiga kado Hari ada apa yang harus saya कोई बेटा නැද්ද කවුරු? ගෑනු අයලට ගෑනු කට්ටිය. පිරිමි අයලට පිරිමි කට්ටිය. Ini hoda, kagak me amal. Hari, studio Swami. Sini hoda lah hari, studio. Apa lah? Hari. Apa yang marwah? Hari apa? Kau tanya. Hari ya. Malah tu bisnes ya kar. Bete das kiya kawal. Ada Islam awe. Das atak kawa. Hamali bono kira. Hari. Itu kode. Amal දැනනවා මෙතන හොඳයි කියලා. හරි. ස්වාමී. හරි. දෙකක් කිසි. ඉන්දියා හරි. Ono
ඔබට අද යනකොට අද ගියාට පස්සේ අද ඔබට හොඳ නිින්දක්. නිින්දයි. හරි. ස්තුතියි වාස්. හරි දෙන්න දෙන්න. අල්ලගන්න. ආ. දෙන්න. හරි. එන්න ඕනට. හරි. ස්තුතියි වාස්. මොනවද මේ? සිල්පදුනා. හරි. දෙවියන්ගේ පිටුල පූජා කරන්න හේතුණා. හරි. හය පාරක් එමු කිව්වට ආවේ නෑ. අද ආවා. මං කිව්ව නේද එයි කියලා. හරි අම්මා තාරේ. යාගේ ඒ දෝෂයක් නිසා තමයි මේ බෑ එන්නේ නැතුව හිටියේ. හරිද? දැන් ආයෙනවා. දැන් එක්කන් එන්න ඕන දෝෂය අයින් කරන්න ඈ. හරි අම්මා. හරි. හරි මාමුතා. හරි නැගෙන්න. පොඩි දෙහිලියක් තියෙනවා ගන්නකො. කොහොමද එයා තියාගන්න ඈ? හරි. ස්තුතියි වාස්. අවුරුදු 14ක් විතර කුෂ්ඨය. එතන අද දවසේ කියන්නේ අද දවසේ අච්චලමයි. කොයි මාතාවට කිව්වා? කලෙවිද හරි. බාවෙන් බෝ පොඩි ඉච්චිලා ඈ. ඔවසු වෙනවා. කොහෙද? මේක. මොකක්ද? හරි. අර දැන් අද ආශිර්වාද කරන අරගෙන තෙල් ඔය කුෂ්ඨ වල දාන්නේ. හරිද? උණුවතුරේ පොත් පිරිසිදු කරලා ගන්න. එතකොට වතුර විදුලි දාගෙන තාත්තා බොන්න ටික. එතකොට ඇස් දෙක පියාගෙන සුවේ ටික හිතාගන්න. චිව්. Oh, mantap. Hago. Tato hada buhari. Stuti washamani. Ekat jain jay mai taata reno. Ekat diureno. Denne kino enne. Aunna taata hitanda. E aya ekkan enna salasala denni kiyala. Hari. Pooja tiyanna. E kiyanne mai taata ආරක්ෂාව දාන්නද? ඔව් ඒකට දැම්මද අද දෙන් කරන තියෙන්නේ. අද සල්ලි බඳින්නේ. හරි මයි තාත්තා ඒක බඳින්න මේ ආතර දෙන්න ඈ. හරි. මම තාත්තා හිතා ගන්න එන්න බැරි දෙන්නාද මෙතෙන් ගිනලා දෙන්න කියලා හිතා. චියෝමා. හරි එයාලා තේින්න දෙන්න ඈ. දෙන්න. මායම්මා ස්තුතියි වාස්. ඇන ගහලා වගේ ඇන ගහලා ඇති කොහෙද දේවාලේ ගිහින් කරගෙන. මේ දෙන්නේ බොහොම අමාරු නේද? හරි. අන්නකට. චිමා හරි. යන්න. මායම්මා ඔළුවෙන් හරි ස්තුතියි වාස්. හරි
කල්ල ගන්නවා මොන සුවයි. කකුලේ දෙවිල්ල දැන් සුවයි. චීවා. හරි. මේක දෙන්න පුළුවන්. හරි. ස්තුතිවස්. අදේ කැකුව තිබුණා කැකුව හොඳයි. හරි. මේවත් සුවයි. හරි. හරි යමනේ. හරි යමනේ ඉන්නේ. Apa kia tahu? Tahu kamu kata? Hari ini kita akan suai ya. Mana tu suai? Hari. Mana? Nama terbaru di bidang hari. Hari. Oh. දැන් ගොඩක් විසඳුණා. පවුලේ සමගියක් තිබ්බේ නැහැ. දැන් ඒවා හරි. හරි. ජයයි. මොන තව ඔයගලට ජය දෙනවා. හරි. එන්නේ. ස්තුතිවස්. කකුලේ අමාරුතුම දැන් ගොඩක් සුවයි. අමදාස් කීයක් ආවද? 8 වෙනි වතාව. හරි. ඒවා හිතා ගන්න. Ayah, 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 හැරමිටිය ඕනේ නැහැ හරිද? හැරමිටි ගත්තොත් ආයෙ දෙනවා ලෙඩ. හරිද? ටකල. දැන් මොනවා මාරුවක්? බොරු කොල්ලද? නේද? මෙවුලක් නැහැ. දැන් තනිය යන්න හයිය යන්න නෑ. දැන් අතෑරලා යන්නේ හයියේ. අදේ යන් තනි හයිය යන්න. ඔව් රෝගයන් යන්න පුළුවන්. වේගෙ. ආයෙත් පුළුවන් යන්න. හයිය යන්න පුළුවන්. හරියා හයිය. අල්ලන්නේ නැහැ යගේ. මොක්ක තමයි හරියන්නේ නැත්තේ ඔය. මොක්ක තමයි මේ තව ඔබ ඇවිදින එක නවත්තන්නේ. දැන් හයිය. ඔය වයසට මට යවෝ පැවිදින එක නේද? අම වයස කීයද? අප්පඩිරි. මම ඉස්සෙල්ලා කිව්වා නේද 70යි කියලා ආත් කාලේ. දැන් ඇති. එහෙමද? නෑ තාම පුළුවන් ඈ. මම යන්නත් පුළුවන් තව පිටට යන්න පුළුවන්. හරිද? පින්වත් මුණක් තියෙන්නේ. නේද? තව පුළුවන් පිටට යන්න ඈ. දැන් ඕන්න ඉන්න ටිකේ මොන වාරි අසරණායට මොන හරි දීලා හරි කැම පාස්ලා දීලා හරි දැන් මේ රැස් කර ගන්න පුළුවන් මොකද යන්න තමයි මේ හදලා දෙන්නේ ඈ හරිද? හරි. දැන් ඉතින් හැරමිටියෝ නැහැ. හැරමිටිය දැනට විතරක් අරගෙන යන්නේ ඈ. දැන් ඉස්කෝලේ යනවද? දැන් හරි. නැත්නම් ඉස්කෝලේ ගියේ නැහැ නේද? ඉස්කෝලේ ගිහලා ඉතින් නේද මගෙන් එකෙක් ලිව්වා කිව්වේ. දැන් මම බලාගෙන හිටියා කිව්වේ. අම්මේ දරුවෝ කිව්වේ. ආනිත් එක්ක නෑ නේද? දැන් යාළුවා හරි. මේක පූජා කරන්න. යාළුවෝ. නේ? මම බලවල හිටියා ආයේ. හරි. දැන් යන්න නිදහස් වෙලා. දැන් බලන්න සරි. වල්ලා තිබ්බ එකක් පොඩි විදියක් අහුණා. හරි. ඕන පොඩි විදිය.
අර කියලා යටි දාල් කියලා තමයි එහා පැත්තේ හරි යටි. හරි. හරි අම්මා. Betul. Hati-hati deh. Artinya kan maya apa? Ini kalau ngomong Hari. Ada apa kau ini apa? Itu ada lagi sih. Bukan ni. Ada 30 deh. Ada 30 ni. Ada total kan tu, ya. Tu sempurna berada di situ. Ini kat masa terkala. Ini kala. Hari ini. බයිසිකලයක් අරන් දෙන්න කියලා පුතා කරදර කරා. අරන් දෙන්න මුළුමුලා අරන් දෙන්න විදියක් තිබ්බේ නැහැ. මෙතෙන් ඇවිල්ලා ප්‍රාර්ථනා කරා. පෙරේද මේක ගන්න හම්බුණා. හරි. ස්තුතිවා ස්වාමීනි. හරි. එහෙම තමයි. මෙතෙන් ඇවිල්ලා ඒකේ ඔබ ඉල්ලන ඕන දෙයක් දෙනවා. ඔබ ඉල්ලන්න ඕන ධර්මානුකූලව. සිත පහදවාගෙන ඔබ ඉල්ලන්න ඕනේ. Hari ini yaturat dinana hari. Hari. Narak sahaja lagi. Hari ini matara ya. Apa betul? Siapa yang bel macam apa yang lagi ni? Yo gara-gara. Ned, hari, ada dah, ada selama ada mana? Anda siapa yang bel tu? Mana siapa yang bel man? Disti. Anda siapa yang aat ni daru lagi murmura lagi agak. Heti pun sia. Mana dia kian dia medaruan. Mana dia kian dia. Oke kian itu tahu kunci dalam saya udah politik ke kala itu. Daruan apa mana kian dia. Rakal. Ned. Oke orang mela yang baru mana itu. ඔබ යන්න තරම් පිටරගත්තේ නැහැ නේද ජීවිතේලා හිටපු කාලේ. ඔබ දෙබයි හිටවගෙන හිටපු කාලේ ඔබට අවශ්‍ය පිටික ඔබ කරගත්තේ නැහැ. දැන් ඉතින් ඔබ අතරමං වෙලා. නේද? ඔව් දැන් දැනෙනවා. අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරනේ. එහෙමද? දැනෙනව නේද? සෝබනා. හරි. ඒතර මයිලා කොච්චර කවුද? Asia අවුරුද්දකට කිට්ටනවා. එතකොට ඔබට මැරෙනකොට ඔබට මොනවද මතක් වුනේ? මට බලන්න බැරුණා ඔබට. මේ දරුවා බලන්න බැරුණා ඔබට. ඒ දුකට ඒක ගැන හිත හිතියා ඔබට යන්න බැරුණා මැරිලා නේද?
ඔබ ඊට පස්සේ ආවා ගෙදරට. දරුවා බලන්න කියලා ආවා නේද? ඒක තමයි මේ සියල්ල ඔබට ඒ දවස්වල ධර්මයේ මේව අවබෝධ කරගන්න බැරි වුණාද? ඈ? ඔව් නේද? දැන් ඔබට ධර්මය අවබෝධ වෙනවා. දැන් ඔබ ධර්මය අහනව නේද? දැන් දැනනව නේද? බුදුගුණ සත්‍යයි කියලා දැනනව නේද? ඈ? බුදුගුණ අනන්තයි කියලා දැනනවද? එහෙනම් බුදුන් මගේ ගියා නම් අප නේද? අප සතුටින් නේද? සදාකාලික සතුටින් නේද? එහෙනම් ඔබ දැන් නැවත මනුෂ්‍යාත්මයක් ලබන්න අවශ්‍යයි. නේද? ඔබ කැමතිද? ඔබ දැන් මේ තව ටික දවසක් ඇවිල්ලා මේ තරෝයන්ගේ පින් අරගෙන ඇවිල්ලා නිදහස්ලා යන්න ඕන. නැවත මනුස්ස ලෝකේ ඔබ ඉපදෙන්න ඕන. මිනිස්සෙක් කියලා ඉපදිලා ඒ භවයේදී ඔබ පින් රැස් කර ගන්න ඕන. ඇහුණාද? හරි දැන් යන්න ඕන මායිසියා. මේ තරෝය ශරීරي. යහපත් විදියට එතන දුන්නා ඔබ නේද? එතනදී ඔබ හිතුවා හොරකම් කරන්න හිතුවේ නෑ. එහෙම හිතලා ඔබ දුන්නා 100 ඔබගේ සිත බැලුවා පරීක්ෂාවේදී ඔබ හරි ඔබ සමත්. එහෙනම් ඔන්න ඔබගේ සිතට එවනවා සිතුවිල්ල. ඔබ ගන්න ඕන ටිකට් එකක්. ඔබට නොසිතුවේ හිතුවත් නැති විදිහට ඔබ ටිකට් එකක් ගන්න කියලා හිතනවා දැන්. එනවා ඔබගේ හිතට. එවනවා. විශ්වයෙන් ඔක්කොම එවනවා ඔබට. ඔබ ගන්නවා ටිකට් එක. ඔබ රුපියල් 100 අරගෙන දාගත්තා නම් නැති ඒ වටිනාකම ඔන්න ඔබ 100 අරගෙන මේ ටිකට් එක අරගෙන ඔබට මේක බලන්නත් එච්චර ගාණක් නැති වෙයි. කොහොමද දාත් එක තුනක් ගිහිල්ලා හරි ඔබට බලන්න හිතෙයි. බලනකොට ඔබට වටිනාකමක් දීලා ඇති. ඒ 100ට වඩා ලොකු වටිනාකමක් ඔබට දීලා තියෙනවා. ඒ විතරනේ ඔබ හරියට අත්හැරීම පුරුදු කරොත් ඔබ මොනවාම දෙයක් වගා කරනවා නම් පළදාව විනදාට වඩා ඔබ මත නිදහස් කළා තියෙන්නේ. දෙවියන් මුදුගේ ආශිර්වාදේ වැඩි වැඩියෙන් ඔබට නිදහස් කරනවා. එතකොට මොනවාම ඔබගේ වාත්‍ය මොන හරි තියෙන දෙයක් නම් ගෙඩි කල්ලා විකුණන දෙයක් නම් පළදාව සිදුවේ නැති විදිහට ඔබට සලසලා දෙයි. මොකද මේ දේව ආශිර්වාදේ බුදුගේ ආශිර්වාදේ තමයි ඔය සියල්ලට නිදහස් වෙන්නේ. ඔබ සිදුවේ නැතුණාට මේ විශ්වයේ නේද? බුදු ගුණ දේව ආශිර්වාද හැම තැනකම පැතිරලා තියෙනවා. හැම තැනකම තියෙනවා. මේවා ගන්න ඔබ දැනක් හිටියේ නැති එකයි වැඩි. මේ දේව ආශිර්වාදේ බුදුන්ගේ ආශිර්වාදේ ගන්න ඔබ දැනක් හිටියේ නැති එකයි වැඩි. දැන් ඔබ දන්නවා. ඒකට තියෙන එකම දෙයයි ඔබ මිනිසත්කම රැකගෙන මිනිස්යාගේ විදිහට ඔබ ජීවත් වෙන්න. අර පන්සිල් පද පහේ ඒ කියලා තියෙන විදිහට ඒ වගේ වැරදි වැඩ වලින් තොර වෙලා ඔබ ජීවත් වෙන්න බලන්න. තව කෙනෙකුට අහමතක් නොවන විදිහට අවංක වෙලා ඔබ ජීවත් වෙන්න ඕනේ. එතකොට ඔබ හරියට අත්හැරීම පුරුදු කරොත් ඔබගේ වැටුප ඊළඟ මාසෙකට වැඩි වෙන්න පුළුවන්. ඔබ නොසිතුණු විදිහට ඔබ බෝනස් වෙන්න පුළුවන්. ඔබගේ උසස් වීම වෙන්න පුළුවන්. ආශිර්වාද දෙන විදිහ හිතා ගන්න බෑ. එක එක විදිහට ඔබට ආශිර්වාද නිදහස් කරනවා. එතකොට ඔබ තණ්හාවෙන් මුසපත් වෙන්න බෑ. මොකද මේවා කියන්නේ මමද මේ සියල්ල පරීක්ෂාවන් වලට ලක් වෙලා ආව කෙනෙක්. මේ සියලු පරීක්ෂාවන් අත්විඳලා ආපු කෙනෙක්. හැම දෙයක්ම බොරු නෙවෙයි. මේ අත්දැකීම කියන්නේ ඔබට මේ දේව බල මහිමේ ලබන්න, බුදුන්ගේ ආශිර්වාදේ බුදුන්ගේ පහස ලබන්න, මේ ඔබලා වෙනුවෙන් ඔබලා සුවේ දෙන්න මෙහෙම ආශිර්වාදයක්, මේ බලයක් මේ විශ්වයෙන් දෙන්න මාව කොච්චර පරීක්ෂා කරන්න ඇද්ද? හැබැයි පරීක්ෂා එකපාර මගෙත් තිබුණා පොඩි පොඩි තණ්හාවක්. එකපාරක් බැලුවා. දෙපාරක් බැලුවා. තුන්වෙනි පාර ඒ විදිහට උඩ මම බැලුවා. මේක මගේ යන පරීක්ෂාවක් කියලා මගේ සිත විසින්ම කිව්වා. මේක ඔබව පරීක්ෂා කරනවා. ඔබට නැත්තම් මේ එක පිට තුන් පාරක් එහෙම වෙන්න දෙයක් නැහැ. වෙනද සල් තුනකින් පිට සතිය වැරදිලා යන්න දෙයක් නැහැ. තුන්වෙනි පාර මම බැලුවා. මෙතන වෙන මොකක් හරි ඕ රහසක් තියෙනවා. ඒ නිසා අතර අරගෙන ගෙදරට එන්න ඇවිල්ලා බැලුවා. මම දන්නේ නැහැ. හැබැයි බලනකොට මට දැනුණා වැඩි මේකේ මුදල. ඊට පස්සේ මොකද කරේ? නැවත ගිහිල්ලා දුන්නා. එහෙනම් එදාන් පස්සේ ඒ පරීක්ෂාව සම්පූර්ණයි. පරීක්ෂාවේදී සමත් වුණා. මම දන්නේ නැහැ මේ විදිහට මෙච්චර සෙනඟ සුව කරන්න ආශිර්වාදය දෙන්න මේ බලයක් දෙන්න මේ මහාසයා මන්දිරේ බලමහිමයක් දෙන්න මේ පින්බලයක් දෙන්න මේ කරන්න කියලා මම දැනන් හිටියේ නැහැ. හැබැයි ජයගත්තා. ඒ වෙලාවේ ඒ විදිහට කළා එතනින් පඩක්
එක රුපියලකට කාටවත් වංචා කරේ නැහැ. කිසිම දෙයක් වංචා කරේ නැහැ. එතකොට දැනෙන්න පටන් ගන්නවා අනිත් සෙනගගේ දුක වේදනාව කුසකින්න සියල්ල මහා සෑයට ගිහිල්ලා වන්දනා කරද්දී දේශාවල් මත නල තබලා වන්දනා කරද්දී මට දැනුනේ ඔබගේ දුක ඔබගේ වේදනාව ඔබ මහා දුකකට පත් වෙලා ඉන්නේ. ඒ වෙලාවේ ඒ පින්බලමයි මේ ශරීරය වෙත ලබා දුන්නා. එදා 2024 ඔක්තෝබර් මාසේ 20 වෙනි ඉරුදින 5:40 විතර ඒ පින්බලමයි මේ ශරීරය මත නිදහස් කරේ. ඔබලට සුවය දෙන්න. ඔබලා වෙනුවෙන් ප්‍රාර්ථනා කරපු නිසා. ඒකයි කියන්නේ මේ සියල්ල අත්විඳලා ආවේ. එතකොට මේ පින්බලමයි මේ ලබන අවසානම පින බවට ලැබුණේ පත්ුනේ දබල මිටිය. අවසාන දානේ අවසාන දන් දීම බවට පත්ුනේ දබල මිටිය. අවසාන පින බවට පත්ුනේ දබල මිටිය. එතකොට උතර පල්ලයක් උතර වෙල තියෙනවා දබල කනන්න ගිහිල්ලා වෙනදා අරන් යන්නේ එක මල්ලයි. එතත් ඒ විදිහට එක මල්ලක් අරගෙන ගිහිල්ලා දබල නෙලනවා. අස්වැන්න නෙලනවා. හැබැයි මේ පොහොර දාලවත් මොනවත් නෙවෙයි. ඒවා නෙලනවා. නෙලලා මේ පැත්තේ දැන් ගොඩක් පේන තියෙනවා. ඔන්න මේ පැත්තේ ටික නෙලලා ඉවරලා මේ පැත්තට ආවා. දැන් ඒක පිරලා ඉවරයි. ඒක තා ටිකක් කන්න ඉවරලා ගෙදර ඇවිල්ලා ඉතුරු තව මල් දෙකක් අරගෙන ගියා. ගෙදර තව අරගෙන ගිහලා මල් දෙකක් අරගෙන ගිහින් දැන් අර කඩපු තැන ආයෙත් තියෙනවා. කඩපු තැන නැවත තියෙනවා. දැන් මම කඩන්නේ මේවා මේ නෙලන්නේ දෙවියන් බුදුන්ට ස්තුති කර. ස්තුති වේවා ස්වාමීනි, ස්තුති වේවා බුදු පියාණන් දෙවියනේ කිව්වේ මේ දැන් මේ කඩන්නේ මේ කියනවා. එහෙම කඩලා මල් 3ක් පිරෙනකන් තිබුණා. ලොකු මල් 3ක් පිරෙනකන් දවල තිබුණා. එක වෙලයි. දබන මල් 3යි. එතකොට මේ දේව ආශිර්වාද බුදුන්ගේ ආශිර්වාද ඒවා මත නිදහස් කරලා මේවා මවනවා මට. මවල පෙන්නනවා. මොහුගේ තණ්හාව වැඩි වෙනවා බලන්න. තණ්හාව මුසුපත් වෙලා හිටියේ නෑ. ස්තුති කර ගැනුවා. ඒ කඩලා ගෙදෙට ගෙනල්ලා මිටි බැඳලා අරගෙන යනින් ගමන් මමයි මගේ බිරිඳයි දෙදෙනා අරගෙන යනවා. ඔය වෙලෙන් යනකොට සහෝදරයක් කියන්නේ අක්ක කෙනෙක් හම්බුණා. එතකොට දැන් ඔබලා නම් පළවෙනි මිටිය දරට දෙන්නේ නැහැ නිකන් දෙන්නේ නැහැ කාටවත්. සල්ලි කරනවා ඉස්සෙල්ලා එකම කියලා. එකම මේ දෙන්න නේද? සල්ලි වල ඉස්සෙල්ලා එකනේ. නැත්තම් බිස්නස් වෙන්නේ නැහැ කියලා හිතලා ඔබලා පළවෙනි එක දෙන්න බෑ නිකන් කාටවත්. හැබැයි මම එහෙම කරේ නැහැ. මට එදී යනකොට මට හිතුණා මේක ගන්න දෙන්න ඕන දඹල මිටියා. මේක රුපියල් 50ක් ගන්න මොනවද කරන්නේ? මේක දෙන්න ඕන පිනද කියලා. මට හිතුණා මම කිව්වා බිරිඳට ඊට පස්සේ කිව්වා දෙමු කියලා. ඒ වෙලාවෙම දුන්නා. එයා සල්ලි දුන්නා. මම කිව්වා සල්ලි බාවුම් තියාගෙන ඕකත් අරගෙන යන්න කියලා. පළවෙනියටම දුන්නේ පිනට. එතනින් පස්සේ අරගෙන ගියා විනාඩි 5ක් ගියා ඔක්කොම ඉවරයි. දඹල මිටි ඔක්කොම දුන්නා ආවා. ඉදා තමයි මේ පින්බල මහිමේ සම්පූර්ණම ලැබිච්ච දවස. අපේ මහා සංඝරත්නය වැඩියා. ස්තුති වේවා ස්වාමීනි. ජීවමානයි. ඉතින් ඔබට තියෙන්නේ ඔබ අවංකව ජීවත් වෙන්න. ඔබ කාටවත් ඔබ වංචා කරන්න යන්න එපා. එහෙම වුණොත් ඔබට ගැලවෙන්න බැරි වෙයි. ඔබ පරීක්ෂා කරන තැනදී ඔබ වසරණ වෙයි. එහෙම වෙන්න එපා ඔබ. ඔබ දෙවියන්ගේ බුදුන්ගේ දරුවෝ. ඔබට දෙවියන් බුදුන් ආදරේ නිසා තමයි මේ විදිහට එවලා තියෙන්නේ. මේ විදිහට ඔබට දෙන්න අවබෝධ කරලා දෙන්න. ඔබට සත්‍ය වටහාලා දෙන්න. ජීවමානයි. ස්තුති වාස්වාමී. ඉතින් ඒක නිසා ඔබ පරීක්ෂාවකට ලක් කරන වෙලාවේ ඔබ අසරණ වෙන්න බෑ. දැන් ඔබට ඇහිලා තියෙන ඔබ දන්නවා දැන්. මෙහෙම කරන මේ වගේ දේවල් වෙන්න පුළුවන්. නේද? මේ වගේ දේවල් ඔබට වෙන්න පුළුවන්. මොකද වෙනවා? ඔබ සිතුවේ නැති විදිහට ඔබ පරීක්ෂා කරනවා එක එක තැන්වලින්. සමහර වෙලාවට දැන් අපි කියමුකෝ මේ ඔන්න එක වත්තක් තියෙන දිගටම. එතකොට ඔබ නිවසක් හදලා තියෙනවා තවත් කවුරු හරි නිවසක් හදලා නැත්නම් නිවසක් නැහැ. එතකොට ඔගේ වැටක් ගහලත් නැහැ. එතකොට ඔබට කොටසක් එකකට වෙන් කරලා තියෙනවා. ඔබගේ කොටස. ඔබ ඒකේ තියෙන දේවල් බුද්ධි විදිනව කඩා වඩා ගන්න ඕන. එතකොට ඔබට මවලා පෙන්නන තව විදියක්. අල්ලපු ගැටේ. දැන් ඒක ඔබට තාවකාලික වෙන් කරලා තියෙන්නේ.
ඔබ අපි කෝපි කියලා. මොන කෝපි දැන් මේකේ තියෙනවා. මේ ටික කඩාන යනවා. මේ ටික කඩන ඕම යනකොට පිටිපස්සට යනකොට ඔබට පේනවා අර ඔබට හිමි නැති වත්තේ ඔබ ඥාතියෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබට වෙන් කළ කොටසක් දීලා තියෙනවා. එතකොට ඒ වත්තේ කවුරුත් නැහැ. අපි කිව්ව ගයක් හදලා නැහැ කවුරුත් පදිච්චිත් නැහැ. එතකොට ඒකේ තියෙනවා කෝපි ගස්. හැබැයි ඒකේ කෝපි ගස් වල ඔබගේ වත්තේ තිබුණාට වඩා කෝපි මවලා දෙන්නවා ඔබට. මවලා දෙන්නවා පේන්න. රතු පාටට ඉදිලා. සම්පූර්ණව අත් පිළිලා කෝපි වලින් ඔබට පෙන්නනවා මවලා පෙන්නනවා. ඔබගේ සිත බලන්න. එතනදී ඔබ කවුරුත් නැහනේ. ඕක දකින්නෙත් නැහැ. කරුවට කමක් නැහැ කියලා හිතලා ඔබ කඩනවා කියලා බලන්න. ඔබගේ සිත බලන්න. මවනවා. ඒ වෙලාවේ ඔබ තණ්හාවේ මුසපත් වෙලා හිටියොත් ඔබ අර කෝපි ටික කඩනවා. කෝපි ටික කඩනකොට ඔබ හොරෙක් බවට පත් වෙනවා. නේද? ඔබ හිතන කවුරුත් දැක්කේ නැහැ කියලා. හැබැයි දකින්න ඕන අය දැකලා ඉවරයි. මං කිය ඔබ කරන දේවල් වල ඔබගේ දකින්නේ සිත විතරයි. ඔබගේ සිත විතරයි බලන්නේ. ඉතින් එතනදී ඔබ අසරණ වෙනවා. ඔබේ කෝපි ටික කඩාගත්තොත් තණ්හාව ඔබ මුසපත් වෙලා හිටියොත් ඔබට කරන්න හිතෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ ආශාව අත්හරින්න ඕන ඔබ. වැඩක් නැහැ අනුන්ගේ දේවල් මට වැඩක් නැහැ. මට තියෙන දේ විතරක් මට ඇති. ඒ දේ මං පුළුවන් විදිහට මම පරිහරණය කරනවා. ඒකෙන් මම පුළුවන් විදිහට ජීවත් වෙනවා. ඔබට අනුන්ගේ දේවල් වැඩක් නැහැ. තමන්ට තියෙන දේෙන් ඔබ සතුටු වෙන්න. ළඟ දේෙන් සතුටු වෙන්න. අනුන්ගේ දේවල් ගන්න යන්න මේවා කරන්න එපා. ඒවා ඔබට අවශ්‍ය නැති දේවල්. ඩන්න අපි කාසිසු වෙලා මහා ඔන්න දැස් දෙක පියාගෙන ඔබගේ දේවල් ඔබ සිතන්න. ඔබ රෝගේ සුව කළ දෙන්න කියලා ඔබ සිතන්න. අපේ හවුදුනේ අවසරයි ආලේප කරන් තෙල් ටික.
Maskanda. Ciwan. වතුර බෙදරුවට දාගෙන එතකොට තියෙන දේවල් ඇඟ ඇතුලේ තියෙන දේවල් හරි දෙන්න
හංගාලේ වන්න.